ඔහු දින ගණනක් ජීවිතය වෙනුවෙන් සටන් කර අවසානයේ ජීවිතය හැරදා ගිහින් මේ ඇහෙන්නේ පාසලක සිදු තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන කඳුළු කතාවක්. ලුණුගම්වෙහෙර මත්තල ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රීඩා උත්සවයක් අතරතුරදී එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙකු සහ 10 වසර ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු අතර ගුටුපෙට හුවමාරුවක් සිදු වී තිබෙනවා. අදාළ සිද්ධියෙන් පසු එම සිසුන් දෙදෙනා අතරින් මොලේ අභ්‍යන්තර රුධිර වහනයකට ලක්ව දැඩි අසාධ්‍ය තත්වයෙන් ගාල්ල මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි 15 හැවිරිදි සිසුවා මියගොස් ඇති බව පොලිසිය පැවසුවා. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සූරියවැව රන්මුදුවැව මහ අලුත්ගම් ආර වැව්විවර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්. නිම්සර දෙනුවන් නැමැති සිසුවා බව මත්තල පොලිසිය තහවුරු කර සිටිනවා. මෙම සිසුවා සමග ආරවුලට සම්බන්ධ ගැටුමට මැදි වූ අනෙක් සිසුවාද ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා පිටව යෑමෙන් පසු මත්තල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවටගෙන තිස්ස මහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5ක ශරීරයපයක් මත අධිකරණය විසින් මුදා හැර තිබුණා. ඉකුත් 23 වන දින පාසලේ පැවති ක්‍රීඩා උත්සවයේ විවේක කාලයේදී මෙම ගැටුම සිදු වී තිබෙන අතර පසුව ගුරුවරුන් විසින් එම ගැටුම සමතයකට පත් කර තිබෙනවා. එදින පාසල නිමා වී නිවසට ගිය අදාළ සිසුවා වමනය කර ඇති අතර එහිදී දෙමාපියන් මේ පිළිබඳව විමසීමේදී එම සිසුවා පවසා ඇත්තේ පාසලේදී බිම ඇද වැටුණු බවයි. දෙමාපියන් විසින් කඩිනමින් ඔහු ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල බැවින් මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරු කර යවා තිබුණා. හම්බන්තොට රෝහලෙන් නැවතත් ඔහු කරාපිටිය මහ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී රෝගී සිසුවා ශල්‍ය කර්මයකට ලක් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර ඉන්පසු ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබන අතර කෙසේ වෙතත් පහරක යැමට ලක් වූ සිසුවාගේ අභාවයත් සමග මෙහි නීතිමය ක්‍රියාවලිය තවදුරටත් වෙනස් වීමට නියමිත බව පොලිසිය පවසා සිටිනවා.